ABC ඍජුකෝණී ලෝහමය ආස්තරයක් AE හා CD කණු දෙකක මත රූපයේ දක්වා ඇති රූපේ ආකාරයට යොදවා ඇත. මෙම ආස්තරයේ ABC කෝණය දීලා තියෙන දේශක 90යි AB සමානයි BC සමානයි AE සමානයි CO සමානයි මීටර 2 හා AC සමානයි මීටර 2 කියලා විස්තර ටික දීලා ගානයේ අදාළ දත්ත ටික දීලා තියෙනවා ආමාර අංශ කියනවා දාගන්න ඕන. ගණන් වශයෙන් කියනවා ABC ලෝහමය ආස්තරය වටා 23 මණ්ඩපයක් සහිතව පටියක් එළවීමට අවශ්‍ය වෙත. ඒ සඳහා අවශ්‍ය පටියේ මුල දෙක කොහොමද කියනවම මූණ දෙකේ අගය රීවි තියෙනවා. හරි. අපිට ඔය ABC ආස්තරය කියන එක චුට්ටක් දැනගමුකෝ. දැන් මේක කියන්නේ ABC ආස්තරය කියන්නේ මෙයා 90ක් කියලා කියනවා රූපේ දීලා නැහැ අපි ඒක පා කරනවා. එතන මෙයා තමයි ABC. ABC. හරි. මෙයා මීටර් දෙකක් කියලා දීලා තියෙනවා. AB සමානයි BC කියලා දීලා තියෙනවා. මෙන්න මේව දීලා තියෙනවා දෙකට එක. හරිද? right. එහෙනම් අපෙන් අහන්නේ මෙන්න මේකට මල් පටියක් කලවනවද? එහෙනම් මෙන්න මේකට අවශ්‍ය දිග ප්‍රමාණය නැත්තම් අහන්නේ ABC ත්‍රිකෝණයේ පරිමිතිය. එහෙනම් මේ පාදයට මේ පාදේ සමානයි නම් මම මෙයා x කියලා ගන්නවා. හරි. එහෙනම් මේක ඍජුකෝණීය ත්‍රිකෝණයක්. එහෙනම් පයිතගොරස් ගන්න පුළුවන්. පයිතගොරස් ගමු. කර්ණය ඇවිල්ලා මෙයා. එහෙනම් AC වර්ගය සමානයි AB වර්ගය ධන BC වර්ගය. AC වර්ගය කියලා කියන්නේ දෙකේ වර්ගය සමානයි x වර්ගය ධන x වර්ගය. දෙකේ වර්ගය අතරයි මෙතන නම් x වර්ගය කියලා කියන්නේ 2x වර්ගය. දෙකෙන් බෙදන්නේ දෙකෙන් බෙදන්න එහෙනම් මෙතන කියනවා 2 සමාන x වර්ගය. එහෙනම් මේකෙන් කියනවා x සමානයි මූල 2යි මීටර. හරි. මූල 2යි මීටර. හරි. එහෙනම් එකට ගන්න වෙනවා මෙයාගේ දිග මූල 2යි මෙයාගේ දිග මූල 2යි. එහෙනම් පරිමිතිය ගන්න. එහෙනම් ABC පරිමිතිය තමයි ඔය මල්පටි යනවා කියන්නේ AB ධන BC ධන C එනම් මූල දෙක ධන මූල දෙක ධන දෙක මූල දෙකයි මූල දෙකයි කියන්නේ දෙකයි මූල දෙකයි. එහෙනම් දෙකයි මූල දෙකේ අගය තියෙනවා අපිට ගාමිදී නම් 1.0 මූල දෙකේ අගය තියෙනවා 1.0. එහෙනම් දෙක ගුණ කිරීම 1.4 ධන 2. හරි. එහෙනම් ඔතන සුනිපේ ගන්නේ ඥානක් පතන 2.2 2.8යි 2.8යි 2 කියන්නේ 4.8යි 4.8යි මීටර වෙන මල්පටි යනවන්න ඕනේ ප්‍රමාණය 4.8යි මීටර. ඉක්මනින් ලියා ගන්න මේක නැස්සන්ට ලියා ගන්න එපා පිළිම හදා ගන්න. ඒ නැත්තම් ඔයාලා ලියා ගන්න නම් මදි වගේ ස්ක්‍රීන්ෂොට් එකක් දාලා අපි වැඩේ කරන්න ඕනේ. නිකන් ස්ක්‍රීන්ෂොට් එකක් තිබ්බම වැඩක් නෑ. වැඩේ කරගන්න නැත්තම්. මම දෙවෙනි ප්‍රශ්නේ කියනවා මෙම පටියේ මීටරයක් මීටර රුපියල් 50ක් නම් පටියට නෑමද මුදල අහනවා. වියදම සමානයි මල් පටේ මීටරයක් සඳහා රුපියල් 50යි. රුපියල් 50ක් ගුණ කිරීම 4.8යි. මල් පටියේ දිග 4.8යි. එහෙනම් රුපියල් 240යි. රුපියල් 240යි. රුපියල් 240යි. එමුණෙන් කියනවා මෙම ආස්තරයේ ස්ථානත්ත එක කරන සුබවක්. මෙන්න ගුඩෙක් කට්ටිය කියවපු නැති ප්‍රශ්න හරියට. හරිද? මොකද කට්ටිය මයිකට කියනවා උත්තර දෙන්න කියන ප්‍රශ්නේ. හරි. එහෙනම් මම මේ ආස්තරය අදින්නම්කෝ. මෙයා 90යි. දැන් මෙයාගේ අගේ දන්නවා මූල 2යි. මෙයා මූල 2යි. මෙයා මීටරයක් දිගයි කියලා දීලා තියෙනවා. එයා මීටරයි නම් මෙයාත් මීටරයයි. මේ දෙක මීටර 2ක් කියලා දීලා තියෙනවා. තුන්වෙනි ගාන කියලා මෙන්න මෙහෙම.
මෙම ආස්තරයේ ස්ථාරත්වය වැඩි කිරීම සඳහා B පෙදපෙළේ සිට BX සිරස් ලෝහමය දණ්ඩ AC ට සම්බන්ධ කට්ටිය මෙතනට දෙකම විතරයි කියෙව්වේ. AC ට ලම්බකව පොළොවට සම්බන්ධ කරයි මේ සඳහා දැක්ක දෙන්නේ දිගට පොළොවට සම්බන්ධ කරයි. එතන කට්ටිය පොළොවට සම්බන්ධ කරේ නැහැ. අම්මතනක වාට වැරදුනේ. එනම් පොළොව දක්වාම යනවා. ඒක AC ට සම්බන්ධ හරි. මේ සම්බන්ධ කරන දෙක X BX නේ සම්බන්ධ කරන ගන්න X BX නේ. හරි. මෙම දණ්ඩය දෙක ගන්න අපි උත්තරද කියලා. එහෙනම් මෙම දෙන්නේ මොන මේ කියන්නේ දණ්ඩේ මේ දිග දන්නවද අපි? මෙන්න මේ කියන දිග අපි දන්නවද? ඇයි? මීටරයක් කොසයි. එතකොට ඒකේ ප්‍රශ්නයක් නෑ. ඒක අපි හොයාගන්න ඕනේ මෙන්න මේ දිග. හොයාගන්න ඕනේ මෙන්න මේ දිග. හරිද? එතකොට එයා හොයන්න පුළුවන් කොට ගොඩාක් තියෙනවා. හරි? කොට ගොඩාක් තියෙනවා. හේතුව මෙන්න මෙහෙම එකක් ගන්න. මේක ත්‍රිකෝණමිතියෙන් ගන්නත් පුළුවන්. මේ බලන්නකෝ. මෙයාට මෙයා සමානයිනේ මෙයා සමදේපාතයිනේ. එහෙනම් මෙයාට මෙයා සමාන වෙනවා. මෙයාට මෙයා සමාන වෙනවා කියන්නේ මේ කෝණය අංශ 90යිනේ. එහෙනම් මේක කෝණයේ සුදේ අංශක 45කින් එනවා. පැහැදිලිද? මෙයා මූල දෙකයි මෙයා මූල දෙකයි කියන්නේ මෙයාට මෙයා සමානයි. ඒ කියන්නේ සමදේපාතයි. සමදේපාත ත්‍රිකෝණයේ සම්මුඛ කෝණ සමානයිනේ ප්‍රමේය කරනවා. මෙයා 90යිනේ මෙයා 45 මෙයා 45යිනේ සමාන වෙන්නේ. හරිද? එතකොට මේ ත්‍රිකෝණමිතිය ගන්න පුළුවන්. මම මෙන්න මේ කොටසේ එක x කියලා ගන්නම් මෙයා 1යි. ඒක ගැටලුවක් නෑ. ඒක ත්‍රිකෝණමිතිය නේද? එහෙනම් දානවා මේ 45 x සම්මුතියේ මෙයා කරන්නේ sin 45 ගන්න. sin 45 සමානයි සම්මුඛ පදයේ x කර්ණයේ මූල දෙකයි. sin 45 යගේ එකට මූල දෙකයි. සමානයි x බෙදේ මූල දෙකයි. අනස්පුලි කරමු. මූල දෙක සමානයි මූල දෙකයි x. දෙපැත්තෙන් මූල දෙක සුළු වෙනවා. මේ පැත්තේ 1යි. එහෙනම් මෙතනින් එනවා x සමානයි 1. හරි. එහෙනම් වාට කියන්න ඕනේ මේ නිසා dx දණ්ඩේ දෙක සමානයි 1 මීටර x 1 මීටර. x ආ 1 මීටර කියලා මේ 1 මීටර එකතු කරමු. උත්තරය කීයද? 2 මීටර. උත්තරය කීයද? 2 මීටර. උත්තරය කීයද? 2 මීටර. හරි. මනින් දාගන්න. තවතරටත් මෙම පද්ධතිය ස්ථානත් වැඩි කිරීම සඳහා B සිට 2 මූල 2 මීටර දිගට B වලින් නම් වෙනත් ගන්නට ලෝහමය දණ්ඩ කාණක ලෙස පොළොවට සම්බන්ධ කර ඇත. ආයතන ලෙස. හරි. ආයතන ලෙස. දැන් මෙයා 1යි මෙයාත් 1යි මේ ඉඳලා y කියන තලකෙන්ද කාණක සම්බන්ධ කරන්නේ ආනත කොහෙටද කරන්නේ කියලා. අපි මේකට සම්බන්ධ කරන් ගන්න එපා. මොකද එහෙම එකක් කියන්නේ නැහැ. ඒවයි දණ්ඩ පොළොවට ආනතව සම්බන්ධ. මෙහෙට යන්නේ කමක් නැහැ. හරිද? ආනත වල සම්බන්ධ කරන්නේ. එහෙනම් පුතා මෙයා ලම්බ කෝණේ පොළොවට සෙට් කරන්නේ සෙට් වෙලා තියෙන්නේ. එයි ඒසයට ලම්බිකයිනේ. එහෙනම් මෙතන ලම්බකයි. හරි. මේවයි දණ්ඩක් මෙන්න ආනතව සම්බන්ධ කරනවා. නම් XY දෙක සමානයි. මෙන්න මේ අතර දෙක ආන්නේ. XY අතර දෙක ආන්නේ. මේ ලෝකම ගන්න දෙකක තියෙන දෙකේ මොන දෙකද? මේ අනුතෙන් සම්බන්ධ කරපෙන්න. හරි. අනුතෙන් සම්බන්ධ කරපෙන්න. එහෙනම් මෙයාගේ දෙක ආන්නේ. එහෙනම් අවුලක් නැහැ මේක. මම ගන්න DXY ත්‍රිකෝණයක ත්‍රිකෝණය. හරි. DXY එයා ලම්බක ත්‍රිකෝණයක ත්‍රිකෝණය ගන්නවා. මෙයා සම්පූර්ණ දෙකයි. මෙයා 2යි මූල 2කි. ආන්නේ xy නේ. තමයි කොයිටද ඉස්මහන්න පුළුවන් කොහොමද? by වර්ගය සමානයි bx වර්ගය ධන yx වර්ගය. හරි. by වර්ගය කියන්නේ කවුද? 2යි මූල 2 වර්ගය. bx වර්ගය කියන්නේ 2 වර්ගය. මම මෙයා අපෙන් ආන්නේ xy විසින් නම් මේ විදිහට ලියන්න xy වර්ගය. 2යි මූල 2 වර්ග කියන්නේ 2යි මූල 2 කුණ කිරීම 2යි මූල 2. කොහොමද? සුළු වෙන්නේ දෙවරක් දෙක හතරයි මූල දෙකෙන් ගුණනා වර්ගමූල තුනයි වුණා 2යි 4ක් 2 8යි මෙයා 8යි සමානයි 2 වර්ගය 4යි ධන xy වර්ගය එහෙනම් 8 දෙනා 4යි අර 4 ගේට එනවා xy වර්ගය
8න් 4ක් ගියාම 4යි. xy වර්ගය. හරිද? එහෙනම් මෙතනින් එනවා xy සමානයි 4න් මුල කීයද? 2යි. මීටර 2යි. 4න් මුල කීයද? මීටර 2යි. හරි. 4න් මුලේ මීටර 2යි. BYX ත්‍රිකෝණයේ විශාලත්වය කොපමණද? BYX ත්‍රිකෝණයේ විශාලත්වය. විශාලත්වය කියන්නේ වර්ගඵලය. නිසා වර්ගඵලය තමයි මේ ගන්නේ. නිසා වර්ගඵලය වෙයි. අපෙන් බතල ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. මේ අපි අරගත්ත ත්‍රිකෝණයේ විශාලත්වය. මේ BXY ත්‍රිකෝණයේ විශාලත්වය. BXY ත්‍රිකෝණයේ විශාලත්වය සමානයි 2න් 1යි. ආධාරක දැන් අපි හොයාගත්ත 2යි. ලම්බ කොටස් සම්පූර්ණ 2යි. දෙවරක් 1යි දෙවරක් 1යි. එහෙනම් එක්වරක් 2. 2යි වර්ග මීටර. 2යි වර්ග මීටර. 2යි වර්ග මීටර. රයිට් 6 වෙනි ප්‍රශ්නේ කියනවා මෙන්න නෝර්ගමය ගන්ධෙහි මීටරයක් සහ රුපියල් 200ක් වැය කිරීම සිදුවේ. BX සහ BY දුම්හමය දඬු දෙක සඳහා වැය වෙන මුදල සොයන්න කියලා කියනවා. හරිද? BX සහ BY. එහෙනම් BX සහ BY ලෝහ දඬු වල මුල දෙක හොයාගන්න ඕනේ ඔක්කොම කලින්. මෙන්න මේ ලෝහ දඬු වල මුල දෙක. හරිද? එතකොට BX අපි හොයාගෙන තියෙනවා මීටර දෙකක් දිගයි. මීටර දෙකක් දිගයි. BY අපි හොයාගෙන තියෙනවා යන්නේ ගාන දීලා තියෙනවා 2.3 2ක් මීටර දෙකයි. හරිද? එහෙනම් මුල දෙකක් දීලා තියෙනවානේ. දෙක දන දෙවාරයක් 1.7 දෙක දන 4.8 ජනක එක 2.8යි. උත්තරේ එනවා 4.8යි මීටර. හරිද? 4.8යි මීටර සම්පූර්ණ දෙක. එහෙනම් මෙයාදම මුළු මෙයාදම ලෝහ දණ්ඩක මීටරයක් සුමාර රුපියල් 200යි. එහෙනම් 4.8ක් සඳහා කීයද බලන්න. රුපියල් 9600යි. රුපියල් 9600යි. රුපියල් 9600යි. මුලකට අර්ධ ගෝලාකාර වූද බඳ සිලින්ඩරාකාර වූද වේදුරු බඳුනක් රූපයේ දැක්වේ. හරිද? අර්ධ ගෝලයේ ආරය සෙන්ටිමීටර 7කි සිලින්ඩර් කුඩුස සෙන්ටිමීටර 12කි. මෙහි පෙකුනේ වර්ගඵලය කොහොමද කියලා අහන්න. හරි. මම මෙතන අදින්නම්කෝ. හරි. මෙන්න මෙහෙම මෙයා සෙන්ටිමීටර 12යි. ඊට පස්සේ අපිට මෙයාගේ අරය කියනවා සෙන්ටිමීටර 7යි. එතන මෙයාගේ අරය. හරි. මම එළියෙන් ගන්න R සමාන සෙන්ටිමීටර 7යි. ඔබ දාගන්න ඕන. මෙහි පතුලේ වර්ගඵලය කොහොමද? පතුලේ මොන වගේද? පතුලේ වෘත්තයක්. එහෙනම් පතුලේ වර්ගඵලය. පතුලේ වර්ගඵලය වෘත්තයක් 5r වර්ගය සමාන 2යි 5r වර්ගය. අනේ අම්පා. වෘත්තයක වර්ගඵලයෙන් සමීකරණ මතක නැහැ. 5r වර්ගය 5 අපිට ගන්න ගියා දීලා ගැටි ඉස්සෙල් 722 දෙන්න වෙනවා. චොප්පේ විචනා ගණන් වලදී බලන්නේ විභාගයේ ප්‍රවේශභාගයක් කියනවා මෙයා ආදේශ කර ගන්න වෙනවා. හතරක් කියන්නේ හතරක් එකයි. හතරක් කිසිදෙයක් කියන්නේ 154යි වර්ග සෙන්ටිමීටර. 154යි වර්ග සෙන්ටිමීටර. පතුලේ වර්ග පිළි. හරිද? right. දෙවෙනි ප්‍රශ්නය අර්ධ ගෝණාකාර කොටසේ පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. පුතා අර්ධ ගෝණාකාර කොටසේ පෘෂ්ඨ වර්ගඵලය ගන්නකොට මෙන්න මෙයානේ පෘෂ්ඨ වර්ගඵලය. එතකොට මේක මෙන්න මේ අර්ධ ගෝලයේ තියෙන මේ වෘත්තාකාර කොටස අයිති වෙන්නේ නැහැ. ඇයි අයිති වෙන්නේ නැත්තේ? එයා මෙයාට සම්බන්ධ වෙලා ඉන්නේ.
එහෙම මේක සම්බන්ධයි. මේ වැඩි ගෑනු නෑ. මේ කියන්නේ නෑ. ගොන් කඩේරකින් දැම්මොත් එහෙමකක් නෑ. ඕක නෑ. හරි. ඉතින් හරි. අපිට ගන්නවා වර්ගයේ ගුණය කොටසේ ප්‍රශ්නය වර්ගඵලය අර්ධගෝල කොටසේ ප්‍රශ්න වර්ගඵලය සම්පූර්ණයෙන් කියනවා නම් 4πr වර්ගය. එයාගේ භාගයක් අර්ධ වෘත්තය කියන්නේ 4πr. එහෙනම් මේක සමානයි 2πr වර්ගය. එහෙනම් 2යි 5 කියන්නේ 7න් 22යි. r කියන්නේ 7 ගුණ කිරීම 4යි. 4ක් 4ක් එකයි. 4ක් 22 154යි. 154 දෙක 308යි. 308යි වර්ග සෙන්ටිමීටර. දැන් ඔයාලා ගොඩක් 3යි වර්ග කියලා මෙන්න යටි කොටසක් දැක්කා. 3යි වර්ග කියලා කියන්නේ මුළු පෘෂ්ඨ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨය නෙවෙයි. හරි. වක්‍ර පෘෂ්ඨය නෙවෙයි. මෙයාත් ගත්තොත් මුළු පෘෂ්ඨ වෙනවා. එහෙනම් ඔන්න දෙවෙනි එක. පළවෙනි ලකුණු 10යි දෙවෙනි එකට ලකුණු 10යි. ලකුණු 20ක් තියෙනවා දෙක හරියට හදාගත්තොත්. මුළු පෘෂ්ඨ වර්ගඵලය තමයි. මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ මේ වර්ගඵලය දෙක කොටස හොයන ඉවරයි. යට පතුල හොයන ඉවරයි. හොයන්න තියෙන්නේ කවුද? සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ විතරයි. ඒක එක කොටසක්. මුළු පෘෂ්ඨ වර්ගඵලය සමානයි. අපි හොයාගත්තා යට වෘත්ත 154යි මේ ගෝලාකාර කොටස 308යි එයාට එකතු කරන්න සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය කොහොමද? 2πr වර්ගයෙන් නෙවෙයි මේ පරිමාණ. හරි. මෙයාගේ තුන අපේ තුන දෙනවායි 5.5යි ඉතිරි එකයි 6යි 3යි 402 ධන 2යි 5 කියන්නේ 22යි r කියන්නේ 7යි උස තියෙන සෙන්ටිමීටර් 12යි 4ක් 4ක් එකයි 502 ධන 44 ගුණ කිරීම 12 402 ධන 528යි 990යි උත්තරයට ඒකක දාන්න වර්ගඵලයක් ගන්න වර්ග සෙන්ටිමීටර ආදේශ විවරණට ඒකක එපා 990යි වර්ග සෙන්ටිමීටර වර්ගයේ පරිමාව අහනවා. එතකොට වර්ගයේ පරිමාව හොයමු. පරිමාව සමානයි. මේකේ තියෙන සිලින්ඩර් ආකාර කොටස. සිලින්ඩරයේ පරිමාව 5r වර්ගයේ h. ඊට අමතරව තියෙන මේකේ අර්ධගෝල ආකාර කොටස. එහෙනම් තුනෙන් දෙකෙන් එකයි සම්පූර්ණ ගෝලය නම් තුනෙන් එකක් 5r තමයි. එනගෙන් භාගයක්. හරිද? එහෙනම් මෙතන එනවා 7න් 22යි. අරය 7යි 7යි 12යි ධන භාගයයි 3න් 4යි 7න් 22යි 7 ගුණ කිරීම 7 ගුණ කිරීම 7 සුළු කරන්න 4ක් එකයි 4ක් එකයි දෙවරක් එකයි දෙවරක් 11යි මෙතන 4ක් එකයි මෙතන 4ක් එකයි එන සුළු කරන්නේ 1848යි ධන 718යි දශම 6යි 7යි කියන 2566යි දශම 6යි 7යි පරිමාවක් ඝන සෙන්ටිමීටර් පරිමාවක් ඝන සෙන්ටිමීටර් ඝන සෙන්ටිමීටර් 21ක් වූ උස සෙන්ටිමීටර් 30ක් වූ ඍජු වෘත්ත සිලින්ඩර කිඩයක් ගන්නා භාජනයක් පේනේ අනය සෙන්ටිමීටර් 21ක්ද ඍජු සෙන්ටිමීටර් 3ක් වූ ඍජු කේතුවක හැදෙන්නේ මේ පෘෂ්ඨ වර්ගඵලය සොයන්න. හරි. මම මෙයාම කරනවා. මෙන් තියෙන සිලින්ඩරයක් එක්ක කේතුවක්. රුධිර පිට තියෙන මීටර් 3යි සෙන්ටිමීටර් 3යි සෝරි සෙන්ටිමීටර් 3යි. දැන් මෙයාගේ උස දීලා තියෙන මේකේ රූපේ දීලා තියෙනවා නම් 31යි තියෙනවා.
රූපේ දීලා තියෙනවා නම් 31යි කියලා බෑ හරි මාගේ 30යි. හරි. මෙයාගේ අරේ සෙන්ටිමීටර 21යි. අරේ සෙන්ටිමීටර 21යි. ඒක තමයි දීලා තියෙන්නේ. අපෙන් අහන්නේ පෘෂ්ඨ වර්ගඵලය. පෘෂ්ඨ වර්ගඵලය කිව්ව ගමන් මේ තියෙන්නේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයක හේතුවේ මෙයාගේ වක්‍ර පෘෂ්ඨයක් සහ යටි තත්ත්වයක් තියෙනවා. එහෙනම් පෘෂ්ඨ වර්ගඵලය සමානයි. හේතුවේ වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය πr වර්ගය කියන එකක් නැහැ. මට මතක විදිහට කමිෂලින් තිබ්බේ එහෙම. හරි. මෙයාගේ වක්‍ර පෘෂ්ඨය 2πrh. මෙයාගේ පතුලක් තියෙනවා πr වර්ගය. ඔය ටිකට පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ. ඕනනම් ඔයගේ πr එකක් සම්පූර්ණයෙන් එළියටම ගන්න පුළුවන්. හරි. ලේසි දෙයක සුළු කරන්න. නැත්නම් ඕම ආදේශ කරනවා සුළු කරන ගන්න. හරිද? ෆයි කියන්නේ අතෙන් 22යි. ආර් කියන්නේ සෙන්ටිමීටර 21යි. එල් දෙන එක එයා ගන්න ඕනේ. කොහොමද එන්න හොයාගන්නේ? මම මෙන්න මෙතනට එන්න. අපිට දීලා තියෙන සම්පූර්ණ උස 3යි. මේ දීලා තියෙන්නේ අරේනේ. ඉරේන සෙන්ටිමීටර 21යි කියන්නේ. අරේ. මෙයා 21යි. එහෙනම් මෙයා ගන්න ඕනේ. මෙයා x අනවශ්‍ය. පරිදක ස්නාන. x වර්ගය සමානයි 3 වර්ගය ධන 21 වර්ගය. x වර්ගය සමානයි 3 වර්ගය 9යි. යාම x සමානයි මූල 450යි. ඔක කලබල වෙන්න එපා සුදු කරගන්නම තියෙනවා. එහෙනම් මෙතන මූල 450යි. ධන දෙකයි පයි කියන අතෙන් 22යි. අරය 21යි. උස 30යි. මම ඉතින් එක්කලා පහලින් ගන්නවා. සිලින්ඩරේ නෙමෙයි ගත්තේ. 7න් 22යි. 21 ගුණ කිරීම 21. සුළු වෙනනේ සුළු කරන දාන්න. 7ක් 4ක් 3යි. 4ක් 4ක් 3යි. 4ක් 4ක් 3යි. ඔය ටික තමයි සුළු වෙන්නේ. හරි. පැහැදිලි වගේ නම් කෙලින්ම මෙන්න මේකෙම ෆයිල් එකට කෙලියට ගන්න. හොඳ සුළු කිරීමකට ලේසි. 6746යි වර්ග සෙන්ටිමීටර්. පෘෂ්ඨ වර්ගඵලය හා පෘෂ්ඨ වර්ගඵලය හා. හරි. මෙතන මේ වගේ ලකුණු කිරීමට යන පාඩා ලේසි ඇත්තටම මොනවද කරන්නේ? මේ පයියාරයක් කෙලියට ගන්න. පයියාරයක් කෙලියට ගත්ත ගමන් මේ බලන්න කරගෙන කට්ටිය මෙයාගේ එල්ල නැතිවයි තියෙන්නේ. ඒ නිසා මෙයාගේ පයියාරයක් කෙලියට ගියොත් 2h ඉතිරි වෙන්නේ. 2h ගන්න. මෙයාගේ පයියාරයක් එකක් කෙලියට ගියම ආර විතරයි ඉතිරි වෙන්නේ. ආ ටික සුදු වෙන්නේ නැහැ. හරි. 7න් 22යි. අරේ 21යි. එන්කින් අපි හිතමු මොන 450යි. ධන දෙමානයක් S30යි. ධන 21යි. උන්වහන්සේ සුදු කරන්නේ ලේසි. පොදු සාමයක් ගත්ත වෙන මේ වගේ නුපු කතාවක් එන්නේ නැහැ. ඒක සුදු කර ගන්නත් පුළුවන්. වැරද්දක් නැහැ. හරිද?